අස්සලාමු අලයිකුම් ආයිබෝවන් අද දවසේ සියලු රටවිරුවන් වෙනුවෙන් මම මේ වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාටයි රටවිරුවන් ලෙස ඔබතුමාගෙන් අපි බලාපොරොත්තු වෙනවා අපේ තියෙන ගැටලු වලට යම් විසඳුමක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා 100%ක් ඒ වෙනුවෙන් ඔබතුමාට අපිට යමක් කරන්නට බැරි වුණත් මෙපමණ කාලයක් පැවති ආණ්ඩුව වලින් රාජ්‍ය වශයෙන්වත් දේශපාලනික වශයෙන්වත් අපිට සහන ලැබුණේ නැහැ. ඉතා දීර්ඝ කාලයක් විදේශයේ රැඳී සිටීමෙන් සේවය කරන අපේ සහෝදරියන් සහ සහෝදරයන් අතිවිශාල පිරිසක් මම හිතනවා ලක්ෂ 23කට වඩා විදේශයේ සිටිනවා. ඉතින් ඒ කිසිම කෙනෙක් වෙනුවෙන් සහනාධාරයක් කිසිම සහයෝගයක් අපිට ලැබිලා නැහැ. අපි විදේශගත වුණාට පස්සේ අපි මේ විදේශයේ අපි මේ රට ඇතුලේ අපිට තියෙන ප්‍රශ්න ගැටලු වලටත් ඊටාම අල්පයි ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාල සහ විදේශ නියුක්ති කාර්යාංශය ඇතුළු ඒජන්සි වලින් ලැබෙන සහයෝගය බොහෝ ප්‍රශ්න ගැටලු වලට මුහුණ දෙන්නේ මැද පෙරදිග සේවයේ නියුතු කාන්තාවන් ගෘහ සේවයේ සිටින කාන්තාවන් ගොඩක් අය ඉන්නවා. දිරිය කාන්තාවන් අවුරුදු 2ක් වැඩ කරලා තියෙන අය ඉන්නවා. ඊට වඩා වැඩි කාලයක් රැඳී සිටින අය ඉන්නවා. ඉතින් මම යෝජනා කරනවා අඩුම අවුරුදු 2ක්වත් සේවය කරලා ලංකාවට එන ගෘහ සේවයේ නියුතු කාන්තාවකට දිරි දීමනාවක් වශයෙන් මුදලක් ලබා දෙනවා නම් ඉතා වටිනවා. ඒ වගේම තමයි අවුරුදු 5ක් විදේශයේ සේවය කරලා ශ්‍රී ලංකාවට ඩොලර් ලබා දුන් කාන්තා පිරිමි සියලු දෙනාටම විශ්‍රාම වැටුපක් ලබා දෙනවා නම් ඊටාම අපි අගය කරනවා. මොකද අපි අතිවිශාල ශ්‍රමයක් මේ විදේශ රටවල් වලට වැය කරලා යොදවලා තමයි අපි ඩොලර් හොයලා ලංකාවට එවන්නේ. මම හිතනවා විදේශයේ ඉන්න ඒ ලක්ෂ ගණනාවක රටවිරුවන්ගෙන් විශාල සේවයක් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පවත්වාගෙන යන්න බලපානවා කියලා. මොකද අපි ඒක පහුගිය ආණ්ඩුවට විරෝධය පළ කරන වෙලාවේ රටවිරුවන් ඩොලර් ලංකාවට දුන්නු එක මදක් නැවැත්තුවා. ඒ වෙනකොට ලංකාව ගොඩක් දුරට තවත් ආර්ථිකයෙන් බංකොලොත් වුණා කියන එක අපි කවුරුත් දන්න දෙයක්. එතනදී තමයි බොහෝ දුරට ඕන කෙනෙකුට බලන්න පුළුවන් විදේශයේ ඉන්න රටවිරුවන්ගෙන් කොපමණ සේවයක් ලංකාවට වෙනවද කියලා. ඉතින් බොහෝ දුරට ලංකාවෙන් විදේශගත වෙන්නේ අපි අවුරුදු 2කට තමයි. නමුත් ඊට වඩා අතිවිශාල කාලයක් රැඳී සිටින අතිවිශාල පිරිසක් ලක්ෂ ගණනාවක් ඉන්නවා. පවුල් වල තියෙන ගැටලු සහ තරුණ තරුණියන් විවාහ වීම සඳහා එහෙම නැත්නම් දරුවෝ දාලා ආපු කාන්තාවන් තමයි අවුරුදු 2කින් 3කින් 4කින් බොහෝ දුරට යන්නේ. අනිත් හැමෝම විදේශයේ රැඳී සිටිනවා. ඇත්තටම අපිට විදේශයේ රැඳී සිටින්නට වෙලා තිබෙන්නේ ලංකාවේ 14ක් දෙනාට ලංකාවේ ආර්ථිකයත් එක්ක හැප්පෙන්න පුළුවන් වුණාට බොහෝ අයට ඒ ආර්ථිකයත් එක්ක යමක් කරගෙන යන්න තමන් විවාහ වෙලා ඉන්නවා නම් ඒ දරුවන් වෙනුවෙන් අධ්‍යාපන කටයුතු කරන්නට ගෙයක් දොරක් හදාගෙන තිනවන යාන වාහනයක් කරන් තිනවන ඒක නඩත්තු කර ගැනීම සඳහා හැකි මුදල් සොයා ගැනීම අපහසුව තමයි බොහෝ දුරට බලපාන්නේ. සහ තවත් කොටසක් ඉන්නවා ලංකාවේම ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන අරගෙන තමන්ගේ අනාගතය සාර්ථකව කඩා වැටෙන්නේ නැති වෙන්න හදාගන්න ඕනි කියන බලාපොරොත්තු මත විදේශයේ ඉන්නවා. කෙසේ හෝ විදේශගත වෙන කෙනෙකුට අඩුම අවුරුදු 5ක කාලයක්වත් දීර්ඝව සේවය කරන්නට වෙනවා. ඔය කියන බලාපොරොත්තු යම් මට්ටමකින් හරි ඉෂ්ට සිද්ධ කරගන්නට. මොකද ඒක වෙලා තියෙන්නේ ලංකාවේ ආර්ථිකය ඊටාම දිනෙන් දින ඊටාම අධික ලෙස ඉහළ යන ආර්ථික මට්ටම නිසා. භාණ්ඩ මිල වැඩි වෙන නිසා. ඒ නිසා මම යෝජනා කරනවා අපි රටවිරුවන් විදිහට මේ වසර 2ක කාලයක් සේවය කරන කාන්තාවකට ඒ වගේම මට තව පුද්ගලික යෝජනාවක් කරන්න තියෙනවා. අවුරුදු 2ක් සේවය කරලා ගෘහ සේවයේ නියුතු වෙලා එන කාන්තාවකට ජනාධිපතිතුමනි එයාපෝට් එකෙන් අපි එළියට ආවට පස්සේ ඉන්නවා හයර් දුවන අය පික්මි වගේ කම්පැනිස් ඉන්නවා සහ පුද්ගලිකව හයර් යන අය ඉන්නවා. ඒ අයට අපිට ලිඛිතව පික්මි වගේ හයර් කරන අයට අපිට සහනයක් ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. සාමාන්‍යයෙන් අද රටේ තියෙන තත්ත්වෙත් එක්ක ඉදිරියටත් එලෙසම තමයි දුර බැහැර කෙනෙකුට රුපියල් 40000ක් 45000ක් නැතුව ගෙදරට යන්න බෑ. ඒ යන අතරමඟ දීර්ඝ
ගමන් මාර්ගයේ නවතින්න වෙනවා, කෑම ටිකක් කන්න වෙනවා. එතකොට ඒ වියදනුත් එක්ක බැලුවාම රුපියල් 50000ක් ස්ටෑන්ඩ් බයි තියාගන්න ඕනේ. එහෙම දුරකතර එයාපෝට් එකේ ඉඳලා ගෙදරට යන්න. ඉතින් ඒ වගේ කාන්තාවන්ට ඒක ටිකක් සහනයක් විදිහට මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා 15ක හෝ වට්ටමක් ලබා දීලා ඒ සහනය ලබා දෙන්න කියලා සෑම ගෘහ සේවයේ නියුතු මැද පෙරදිග සේවයේ නියුතු කාන්තාවකට මම මේක ඉල්ලන්නේ විශේෂයෙන්ම. එසේම අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා ලංකාවෙන් අතිවිශාල කාන්තාවන් පිරිසක් මැද පෙරදිග ගෘහ සේවයට එනවා. ඒ එන අයට ඇත්තටම ගැටලු බහුතරයක් අයට තියෙනවා. ඉතින් ඒ ගැටලු තනිතනුව විසඳා ගැනීමේ හැකියාව සෑම කාන්තාවකටම නැහැ. ඒ වගේම තමයි ඒ කාන්තාවන් විදේශගත වෙනකොට ඒ ඒජන්සි එකෙන් ඒ අයව අතරමැදින් අතාරිනවා. ඒ මුදල් ගනුදෙනු කරලා ඒ ඇග්‍රීමන්ට් කාලය නිමා කරනවා කියලා. සමහර විට ඒ ඇග්‍රීමන්ට් කාලය මාස 6ක්. ඒ මාස 6ට කලින් ඒ කාන්තාව ගැන සොයා බලන්නේ නැතුව එන ගැටලුවට විසඳුම් දෙන්නේ නැතුව එයාව අත්හැරියාම එයා මානසිකව වැටෙනවා. ඒක පුද්ගල වශයෙන් ඒජන්සි වලින් විශාල වරදක් ඒ කාන්තාවට සිදු කරනවා, විශාල අසාධාරණයක්. එතනදී බොහෝ කාන්තාවන් සෝෂල් මීඩියා එකේ TikTok හදාගෙන TikTok එකට ඇවිල්ලා දුක කියනවා. නමුත් ඒ සෝෂල් මීඩියා එකේ ඒ කියන වීඩියෝස් බොහොම අඩුයි වෛරල් වෙනවා. අපේ ලංකාවේ අපේ සහෝදරයෝ ගොඩක් ඩුබායි, කුවේට්, ඔමාන්, බහරේන්, කටාර් එවැනි රටවල් වල සෑම රටකම YouTube නාලිකා හදාගෙන විශාල මෙහෙවරක් මේ ගෙවල් වල වැඩට එන හවුස්මේඩ් එන කාන්තාවන් වෙනුවෙන් පෙනී හිටමින් කරනවා. නමුත් ඒ දේවල් වලටත් ඊටාම අල්පයි අපිට ලංකාවෙන් සහාය ලබා ගන්න පුළුවන්. තානාපති කාර්යාලයේ විශේෂයෙන්ම නිවිදේශ නියුක්ති කාර්යාංශය තානාපති කාර්යාලයෙන් මේ ප්‍රශ්න මගහරිනවා. ඒ නිසා මම ඉල්ලා සිටිනවා අපි රටකට එන්නේ කාන්තාවක් විදියට හරි අපිට ලංකාවේ ජීවත් වෙන්න අපහසුතාවයක් තියෙන නිසාමයි ආර්ථික වශයෙන්. එතකොට එවැනි අයට වගකීම තියෙන්නේ තානාපති කාර්යාල නියුක්ති කාර්යාංශය සහ තමන් එන ඒජන්සියේ වගකීම තියෙනවාමයි ඒ කාන්තාව රටාවට පස්සේ නැහැයි කියලා කියන්න බෑ. මාස 6කට පස්සේ අපේ ඇග්‍රීමන්ට් එක කැන්සල් වෙනවා. ඊට පස්සේ අපි එන ගෙදර කපිල්ට තමයි අපි අයිති වෙන්නේ. කපිල් එක ප්‍රශ්න විසඳ ගන්න කියලා ඒජන්සියෙන් අපිට කියනවා. එතකොට සමහර විට ඒ කපිල් හරහා ඒ ප්‍රශ්න විසඳා ගන්න බැරි අවස්ථාව අනන්තවත් තියෙනවා. මොකද අපිට ආගියුමන්ට් කරන්න හරි අමාරුයි අරාබි ජාතිකයන් එක්ක. ඒක හැම කෙනෙකුටම කරන්නත් බෑ. ඒක හරිම නපුරු විදිහට ඒගොල්ලන් දකිනවා අපි ඒගොල්ලත් එක්ක ආගියුමන්ට් කරාම අපි හොඳ නෑ කියන තැනට ඒගොල්ලන් ජජ්මන්ට් කරනවා. ඉතින් ඒ නිසා මේ වගකීම ගන්න ඕන තානාපති කාර්යාලයෙන් සහ ඒජන්සි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මේ වලේ. මේ අයට ඔබතුමා පුළුවන් නම් අවවාද කරලා හරි අලුත් නීති ගෙනල්ලා හරි මේ කාන්තාවන් මේ මැද පෙරදිගට ඇවිලා මේ කරදර ප්‍රශ්න වලට මුහුණ දෙන දේවල් වලට විසඳුම් ගන්න කඩිනමින් පියවර ගන්න කියලා මම ඒ ඉල්ලීමත් විශේෂයෙන්ම කරනවා. ඊටාම දුක්ඛිත විදිහට දුක් විඳින කාන්තාවන් ඉන්නවා, මිය යන කාන්තාවන් ඉන්නවා. ඒ මුත්‍ර දේහ පවා ලංකාවට යන්නේ නැති තත්වයක් උදා වෙලා තිබෙනවා. ඒවට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන තානාපති කාර්යාලය. ඒසේම තමයි මේ මැද පෙරදිග රටවල් වල පිහිටලා තියෙන තානාපති කාර්යාල වලින් සේවය කෙරෙන්නෙම නැති තරම්. ඒ දාලා තියෙන දුරකථන අංක වැඩ කරන්නේ නැහැ. ඒවට කතා කරලා try කරලා කතා කරත් අවශ්‍ය පිළිතුර ලැබෙන්නේ නැහැ. ගෙදර වැඩ කරන කෙනෙකුට දෙතුන් සැරේ තානාපති කාර්යාලයට කතා කරන්න බෑ. මොකද ගෙදර ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ගෙදර අය මේ හැම වෙලෙම අවධානයෙන් ඉන්නවා. මෙයා ගෙදරින් පණීද? මෙයා කාටද කතා කරන්නේ? මෙයා මොන වගේ දෙයකටද මේ ලෑස්ති වෙන්නේ කියන ඒ අවධානය ඒ අය අපිව ෆලෝ කරගෙන ඉන්නවා. එතනදී කාන්තාව ඊටාම අසරණයි. ඉතින් අපි කාන්තාව වශයෙන් විදේශගත වෙලා රටට කරන සේවය වෙනුවෙන්වත් මම හිතනවා ඔබතුමා නව ජනාධිපතිවරයා විදිහට අපිට මේ කියපු සහන පුළුවන් උපරිමයෙන් කරන්නට බලාපොරොත්තු ඇති කරයි කියලා අපි තුල බොහෝ අයට රටවිරුවන්ට කලකිරීමක් තිබෙනවා මේ කියන ආයතන වලින් අපිට වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට නොකිරීම හේතුවෙන්. සහ නැවත මම ඉල්ලා සිටිනවා රටවිරුවන් වෙනුවෙන් අවුරුදු 5ක් සේවය කරන කෙනෙකුට විශ්‍රාම වැටුපක් ලබා දෙන්න පුළුවන් නම් අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමා අපි වෙනුවෙන් ඇත්තටම සාධාරණයක් කරා කියලා. මේ පමණ කාලයක් නොවුණු සාධාරණයක්. ඉතින් මේ ගැටලු වලට අනිවාර්යයෙන්ම විසඳුම් ලබා දෙන්න ඕනි. විශේෂයෙන්ම කාන්තාවන් හරිම අසරණයි මැද පෙරදිග ආවහම
ඒ අය වෙනුවෙන් අපි රට විරුව විදිහට අපිට පුළුවන් විදිහට පෙනී හිටිනවා. හැබැයි රාජ්‍ය අනුග්‍රහය අපිට අනිවාර්යෙන් ලැබිය යුතුමයි. ඉතින් මේ ටික තමයි මම කියන්න බලාපොරොත්තු වෙන්නේ. බොහොම ස්තුතියි.